ආයුබෝවන් අපේ ඉගෙනුම් ලෝකයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදම අරගෙන ආවා අපේ ජාත්‍යන්තර සංවිධාන වීඩියෝ මාලාවේ 3 වන වීඩියෝවට. මේ වීඩියෝ හරහා තරඟ විභාග සඳහා අවශ්‍ය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමට අප සූදානම්. ඉතින් ඔබ තවමත් අපේ ඉගෙනුම් ලෝකයේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරන තොරතුරු ඔබට දැන් නොමිලේම PDF ආකාරයෙන් ලබා ගත හැක. ඒ සඳහා අපේ ඉගෙනුම් ලෝකයේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. අද අපේ වීඩියෝවට අපි යමු. පළමු ප්‍රශ්නය. එක්සත් ජාතීන් යන නාමය පළමුවෙන්ම භාවිත කරන ලද්දේ කවුරුන් විසින්ද? පිළිතුර හිටපු ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් මහතා. 1942 වර්ෂයේදී. දෙවන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිට වූයේ කිනම් වසරකද? පිළිතුර 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දින. ඒ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී. වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ ස්වෛරී රාජ්‍යයන් ගානකින් සැදුම්ලත් ලොව විශාලතම සංවිධානය. 1945 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර ගැනීමේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම. එක්සත් ජාතීන්ගේ දිනය කවදාද? ඔක්තෝබර් 24 වන දින. පෙර ප්‍රශ්නයේදී සාකච්ඡා කළ ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නේ 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දින. මේ නිසා එක්සත් ජාතීන්ගේ දිනය ලෙස සැලකන්නේ ඔක්තෝබර් 24 වන දින. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන සමාජික රටවල් සංඛ්‍යාව කොපමණද? රටවල් 193යි. මින් රටවල් 51ක් ආරම්භක සමාජිකයන්. ඒ කියන්නේ 1945 සංවිධානය පිහිටුවා ගන්නා විට හිටපු සමාජිකයින් 51යි. පස්වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂාවන් ගණන කොපමණද? පිළිතුර 6යි. 6 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබාගත් අවසන් රට කුමක්ද? පිළිතුර දකුණු සුඩානය. 2011 වර්ෂයේදී තමයි ඔවුන් සමාජිකත්වය ගන්නේ. 2011 වර්ෂයේදී සුඩාන ජනරජයෙන් දකුණු සුඩානය වෙන් වෙලා යනවා. ඉන්පසු එම වර්ෂයේදීම දකුණු සුඩානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයක් ලබා ගන්නවා. හත්වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වී නැවත සංවිධානයට එක් වූ එකම සමාජික රට කුමක්ද? පිළිතුර ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව 1965 දී සංවිධානයෙන් ඉවත් වෙලා යනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මැලේසියාව සමග ඇතිවෙච්ච ප්‍රශ්නයක්. නමුත් ඔවුන් නැවත 1966 දී සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්නවා. මේ විදිහට සංවිධානයෙන් ඉවත් වෙලා නැවත සංවිධානයට එක් වූ එකම සමාජික රට වෙන්නේ ඉන්දුනීසියාව. 8 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද? පිළිතුර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ. 9 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ වූ ආයතන මොනවාද? මේ ආයතන 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවා ගැනීමත් සමග පිහිට වූ ආයතන 6ක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සලය, අන්තර්ජාතික යුක්ති අධිකරණය, භාරකාරත්ව මණ්ඩලය හා මහලේකම් කාර්යාලය. 10 වන ප්‍රශ්නය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මූලස්ථානය පිහිටියේ කොහේද? පිළිතුර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර. 11 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේකම්වරයා කවුරුන්ද? වර්තමාන මහලේකම් ධූරය දරන්නේ පෘතුගාලයේ හිටපු ජනාධිපති ඇන්තෝනියෝ ගුටරෙස් මහතා. මොහු 9 වන මහලේකම්වරයා. ඒ වගේම ඇන්තෝනියෝ ගුටරෙස් මහතා වර්තමානයේ මහලේකම් ධූරය දරන්නේ ඔහුගේ දෙවන ධූර කාලයේ ලෙස. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු මහලේකම්වරයා කවුරුන්ද? පිළිතුර ට්‍රින්ග් වේලි. 13 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයේ ධූර කාලය කොපමණද? වසර 5යි. මහලේකම් ධූරය පළමු වසර 5 අවසන් වුණාට පස්සේ නැවත මහලේකම් ධූරයට පත් වෙන්න පුළුවන්. එතකොට වර්තමානයේ ඉන්න ඇන්තෝනියෝ ගුටරෙස් මහතාත් ඒ ආකාරයට ඔහුගේ දෙවන ධූර කාලයේ තමයි මේ අවසන් කරමින් සිටින්නේ. 14 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මූලස්ථානය පිහිටියේ කොහේද? එහි සමාජිකයන් ගණන කොපමණද? ආරක්ෂක මණ්ඩලයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේමයි. ඒකේ සමාජිකයන් ඉන්නවා 15 දෙනෙක්. මේ 15න් රටවල් 5ක් නිත්‍ය සමාජික රටවල් විදියට තමයි සලකන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටවල් සංඛ්‍යාව කොපමණද? එම රටවල් මොනවාද? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටවල් 5ක් ඉන්නවා. ඒ රටවල් වෙන්නේ චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය. මේ නිත්‍ය සමාජික රටවල් වලට විශේෂිත බලයක් හිමි වෙනවා. ඒකට අපි කියනවා නිෂේධ බලය කියලා. දාසය වන ප්‍රශ්නය. නිෂේධ බලය යනු කුමක්ද? නිෂේධ බලය කියලා කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් සියලුම සමාජිකයන් යම් තීරණයක් ගනු ලැබුවත් ඒකට එකඟ නොවි එම තීරණය පැලැක්වීමේ හැකියාව නිත්‍ය සමාජික රටකට හිමි වෙනවා. ඒ හැකියාවට එහෙම නැත්නම් බලයට තමයි නිෂේධ බලය කියලා කියන්නේ. ආරක්ෂක මණ්ඩලයේ ඉන්න ඉතුරු සමාජිකයන් දැන් 15 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 14 දෙනෙක්ම ඒ තීරණයට එකඟ වෙලා හිටියා. ඉතුරු එක් නිත්‍ය සමාජික රටට පුළුවන් ඒ තීරණයට එකඟ නොවි ඒ වළක්වන්න. ඒ බලයට තමයි කියන්නේ නිෂේධ බලය කියලා. 17 වන ප්‍රශ්නය. අන්තර්ජාතික යුක්ති අධිකරණයේ මූලස්ථානය පිහිටියේ කොහේද? පිළිතුර නෙදර්ලන්තයේ හේග් නුවර. 18 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සලයේ මූලස්ථානය පිහිටියේ කොහේද? එහි සමාජිකයන් ගණන කොපමණද? පිළිතුර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර. සමාජිකයන් 54ක් ඉන්නවා. 19 වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ගනු ලැබුවේ කෙනා වසරකද? පිළිතුර 1955 වර්ෂයේදී. 20 වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සමාජිකත්වය ගනු ලැබුවේ කෙනා වසරකද? පිළිතුර 1960 වර්ෂයේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ගන්න 1955 ආරක්ෂක මණ්ඩලයේ සමාජිකත්වය ගන්න 1960 වර්ෂයේදී. 21 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මාසයක පමණ කාලයක් සභාපති ධූරයට පත් වූ ශ්‍රී ලාංකික පුද්ගලයා කවුරුන්ද? පිළිතුර ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා මහතා. 22
22 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වූ අන්තර්ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික විනිසුරුවරයා කවුරුන්ද? පිළිතුර සී.ජේ. වීරමන්ත්‍රී. 23 වන ප්‍රශ්නය. සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තෙවන සමුළුවේ සභාපති ධූරයට පත් වූ ශ්‍රී ලාංකික පුද්ගලයා කවුරුන්ද? පිළිතුර ශර්ලි අමරසිංහ 1974 වර්ෂයේදී. මේ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තෙවන සමුළුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සාගර සම්මුතිය පිළිබඳ නීතිය එළි දැක්වෙන්නේ. 24 වන ප්‍රශ්නය. වර්තමාන මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික කාන්තාව කවුරුන්ද? පිළිතුර ජයත්මා වික්‍රමනායක. 25 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලද්දේ කිනම් වසරකද? පිළිතුර 1948 වර්ෂයේ දෙසැම්බර් 10 වන දින. 26 වන ප්‍රශ්නය. මානව හිමිකම් දිනය කවදාද? දෙසැම්බර් 10 වන දින. 27 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 21 වන සියවසේ වැඩි අවධානය යොමු කර ක්ෂේත්‍ර මොනවාද? ඒ ක්ෂේත්‍ර වෙන්නේ සාමය හා ආරක්ෂාව, කාලගුණ විපර්යාස, තිරසාර සංවර්ධනය, මානව හිමිකම්, ත්‍රස්තවාදය, ලිංගික සමානාත්මතාවය, රාජ්‍ය පාලනය, මානුෂීය මෙහෙයුම් හා සෞඛ්‍ය අවශ්‍යතා. 28 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණු මොනවාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණු වෙන්නේ ජාතීන් අතර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම, ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම, දුගීකම, දරිද්‍රතාවය, රෝග නිවාරණය සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම, පොදු අරමුණක් සඳහා ජාතීන් ගමන් කිරීමේදී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම. 29 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 75 වන සංවත්සරය සමරනු ලැබුවේ කිනම් වසරකද? ඒ 2020 වර්ෂයේදී. 30 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි විශේෂිත ආයතන හෝ අරමුදල් හෝ වැඩසටහන් හෝ අදාළ කාර්ය මණ්ඩලය හෝ නොබෙල් සාමතයාගේ දිනාගනු ලැබූ වාර ගණන කොපමණද? වාර 12යි. දැන් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත්තහම සංවිධානයත් එක්ක ක්‍රියාත්මක වන තව ආයතන තියෙනවා, අරමුදල් තියෙනවා, යුනිසෙෆ් වගේ වැඩසටහන් තියෙනවා, ලෝක ආහාර වැඩසටහන, අන්න ඒ වගේ වැඩසටහන්, අරමුදල්, ඊට පස්සේ මේ සංවිධානයත් එක්ක සම්බන්ධ කාර්ය මණ්ඩලය, මේ සියලුම කරුණු පිළිබඳව සලකලා බලපුවාම නොබෙල් සාමතයාගේ දිනාගත්ත වාර 12ක් තියෙනවා. 31 වන ප්‍රශ්නය. නොබෙල් සාමතයාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වූ කොෆී අනන් අතර සමසේ බෙදී ගියේ කුමන වසරේද? 2001 වර්ෂයේදී. 32 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015-2024 දක්වා වූ දශකය නම් කර ඇත්තේ කුමන ආකාරයෙන්ද? මේ දශකය නම් කරලා තියෙනවා අප්‍රිකානු මහද්වීපයේ ජනතාවගේ දශකය කියලා. 33 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 වර්ෂය නම් කර ඇත්තේ කුමන ආකාරයෙන්ද? පිළිතුර අන්තර්ජාතික සමූපකාර වර්ෂය. 34 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය
2019-2028 දශකයේ නම් කර ඇත්තේ කුමන ආකාරයෙන්ද? මේ දශකය නම් කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ පවුල් ගොවිතැනේ දශකය කියලා. 35 වන ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2026 වර්ෂය නම් කර ඇත්තේ කුමන ආකාරයෙන්ද? 2026 වර්ෂය නම් කරලා තියෙනවා ආකාර දෙකකින්. ඉන් එකක් වෙන්නේ International Year of the Woman Farmer අන්තර්ජාතික කාන්තා ගොවි වර්ෂය කියන විදිහට. දෙවන ආකාරය තමයි International Year of Rangelands and Pastoralists අන්තර්ජාතික ගෝචර භූමි හා එඩේර හිමියන්ගේ වර්ෂය කියලා. ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ මෙතෙක් නොදත් කරුණු බොහොමයක් මෙම වීඩියෝව හරහා ඉගෙන ගන්නට ඇතැයි සිතනවා. ඉතින් ඔබ තවමත් අපේ ඉගෙනුම් ලෝකය YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ තුල අන්තර්ගත තොරතුරු PDF ආකාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් අපේ ඉගෙනුම් ලෝකය Facebook පිටුව සමග සම්බන්ධ වෙන්නත් අමතක කරන්න එපා.